මෙලෙස නෙලා ගන්නා ලද දළු අව්වේ තැබීම නොකළ යුතුය. දළු මඩුව දුර නම් කඩාගත් දළු කූඩය හෝ දළු මල්ල සෙවණ සහිත ස්ථානයක තැබිය යුතුය. එමගින් අනවශ්‍ය ලෙස උෂ්ණත්වය ඉහළ යාම පාලනය කරගත හැකිය. බර කිරා අවසන් දළු මළුවල ලිහිල් වසුරා හැකි ඉක්මනින් කර්මාන්තශාලාව වෙත ගෙන යා යුතුය. දළු හැසිරීමේදී ලණු ගෝනියක උපරිම කිලෝ 20ක්ද පොලි සැක් මල්ලකට උපරිම කිලෝ 10කුත් හැසිරීම නිවැරදි ක්‍රමය වේ. දල්ල කඩාගත් අවස්ථාවේ සිට එහි රසායනික ප්‍රතික්‍රියා සිදුවීම පටන් ගනී. එහෙත් නොපමාව කර්මාන්තශාලාව වෙත ගෙන යාමෙන් මෙම අනවශ්‍ය ප්‍රතික්‍රියා පාලනයට යටත් කළ හැකිය.